එතකොට බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට මේ තමන්ගේ අඩුපාඩු ටික තමන්ගේ ජීවිතය අයහපතට යනකොට තමන්ගේ ජීවිතය අයහපතට ඇදෙනකොට ඒකෙන් වළක්වා ගන්න ක්‍රමයක් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ තියෙනවා ඇහැට දකින රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ, දිවට දැනෙන රස, කයට දැනෙන පහස, මනසට සිතෙන අරමුණු. මේ දේවල් තියෙනවා අපේ හිත අවුස්සන. අපේ හිතේ තරහ, වෛරය ඇති කරන. අපේ හිත රාගයෙන් ඇදලා බැඳලා දාන. දේවල් තියෙනවා මේ ලෝකේ. තේරුණාද? ඒ රාගය අවසන සුළු දේවල් තමයි මේ ලෝකේ තියෙන්නේ. තරහ අවසන සුළු දේවල් මේ ලෝකේ වුණ තරම් තියෙනවා. ඇත්තද බොරු? එහෙම තියෙන්නේ නේ? ඒතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දේවල් මෙහෙම තියෙද්දි අපිට මේ රාගය අවසන, තරහ අවසන නේද? අපේ හිත ඇවිස්සෙන දේවල් අපිට අයින් කරන්න බෑ මේ ලෝකේ. පුළුවන්ද කරන්න? බෑ. ඒක අපේ පාලනේ තොර දෙයක්. අපේ පාලනයෙන් එහා පැත්තේ තියෙනවා. අපේ පාලනයේ තුල තියෙන දෙයක් තමයි මොකද්ද? අපි මේ දේවල් වලට මොහොන දෙනකොට මම තරහ අවශ්‍ය ගන්නවා නැද්ද? නේද? ඒත අවශ්‍ය ගන්නවද? නැද්ද? වෛරය ඇති කර ගන්නවද නැද්ද? ඒක තමන්ගේ පාලනයේ තියෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ තියෙන දේවල්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහෙම. කොහොමද? දැන් රාගය කියලා කියන්නේ. තේරෙනවද? රාගය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකප්ප රාගෝ පුරිසස්ස කාම. ඉන්නොත් මහණෙනි මේ රාගය කියලා කියන්නේ මනුස්සයාගේ හිතේ ඇති වෙන දෙයක්. තේරුණාද? එළියේ නෑ කියන බුදුරජාණන් දේශනා කරන නේතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. මේ ලෝකේ තියෙන එළියේ තියෙන දේවල් රාගයේ කාමයේ නෙවෙයි කියලා. තේරෙනවද? ලස්සන දේවල් ඒ දේවල් රාගයේ කාමයේ නෙවෙයි කියලා. ඒවට කියන්නේ කාම ගුණ කියලා. ඒ කියන්නේ ඒ කාමයේ ඒ රාගය ඇතිකරන්න උදව් දෙන දෙයක්. හොඳේ? බුදුරජාණන් දේශනා තිට්ඨන්තු චිත්‍රානි තතේව ලෝකේ. මේ ලෝකේ තියෙන ලස්සන හිත ඇද බැඳ ගන්න දේවල් ඒ විදිහට තියෙද්දි අතහෙත දීරා විනයන්ති චන්දං. නුවණ තියෙන අය මොකද කරන්නේ? ඒකට තියෙන බැඳීම මම මගේ කියාගෙන ඇලිලා ඇදීලා යන අන්න ඒක නැති කරනවා. තේරෙනවද? තරහත් ඔය වගේම තමයි. තරහත් ඔය වගේම තමයි. මොකද්ද? මේ ලෝකේ තියෙනවා තරහ ඇති කරන අවශ්‍යන දේවල්. හැබැයි ඒකට තරහ අවශ්‍ය ගැනීම ඒක කාගේ දෙයක්ද? තමන්ගේ හිතේ ඇති වෙන දෙයක්. ඒ නිසාමයි අපිට ඒක පාලනය කරන්න පුළුවන්. තේරෙනවද? රාගය, ද්වේෂය, මෝහය කියන දේවල් හිතේ ඇති වෙන නිසා පින්වතුනි ඒ හිතේ ඇති වෙන නිසාමයි ඒ දේවල් වලින් නිදහස් වෙන්න පුළුවන්. එළියේ තිබුණා නම් අපිට කවදාවත් නිදහස් වෙන්න බැහැ. එහෙම නිදහස් වෙන්න නම් කැලේක ගිහිල්ලා හැංගිලා ඉන්න. නේ? එහෙම බෑනේ කරන්නේ. එහෙනම් මොකද කරන්නේ? මේ දේවල්ට මුහුණ දෙන විදිහ නේද? ඒකට අපි ප්‍රතිචාර දක්වන විදිහ. ඒක ගැන අපි හිතන විදිහ අපි වෙනස් කර ගන්නවා.